Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ bullet channel එක. එහෙම නැත්නම් මගේ ear plan එක. ඉතින් අපි මුලින් මේ package එක unbox කරගෙන ඉමු. ඔය stickers ටික නම් මට free හම්බුනේ. ඉතින් මේ bullet channel කරන විදිහ නම් ගොඩක් තියෙනවා. ඒක එක කෙනාගේ life style එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට කැමති විදිහට ඔයාලගේ plan එක decide කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට කලින් පොතක් අරගෙන ඔයාලා ආස විදිහට අතින් ඒ පොත design කරගන්නත් පුළුවන්. මම මේ පාරගත්ත design කරලා තියෙන book එකක්. හැබැයි ඒක මට ඕන විදිහට නම් customize කරලා ගන්න මට බැරි වුණා. ඉතින් මම අද මගේ plan එක ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ මේ දෙයට චූටි හරි ආසාවක් කැමැත්තක් තියෙන අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මේකෙන් චූටිම හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඉතින් මේ තියෙන්නේ මගේ plan එකේ cover page එක. ඉතින් එන්නකො මාත් එක්ක මගේ plan එක බලමු. මේක hard cover book එක. මේකේ pages තියෙනවා 225ක්. ඉතින් මගේ plan එකේ include වෙලා තිබ්බ දේවල් ටික මම ඔයාලට කියන්නම්. ඊට කලින් මම ඔයාලට කියන්න ඕනි මම වීඩියෝ එක චුට්ටක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මට ඒකේ ගානට නම් මේ දේවල් කියාගෙන යන්න බැරි වෙයි. ඉතින් මේ plan එකේ include වෙලා තිබ්බ all about me කියලා second page එකේ ඒකේ තිබ්බේ මං ගැන ලියන්න. මගේ විතර මගේ favorite දේවල් ඒ වගේ දේවල් ලියන්න තමයි ඒක තිබ්බේ. second page එක විදිහට තිබ්බේ vision board එක. ඒක ගැන ඔයාලට මම වෙනම වීඩියෝ එකක් කියන්නම්. third page එක විදිහට තිබ්බේ birthday tracker එකක්. ඊට පස්සේ password tracker එක, instruction tracker එක, bucket list, 2026 calendar එක, coloring pages, habit tracker, monthly planner, budget planner, monthly reflection and last page එක තිබ්බේ about this year කියලා. ටිකක් ඇඩ් කරලා තිබ්බා. ඒ වගේ ලියන්න තියෙන අපේ දවස් ගෙවන විදිය ගැන චූටියට සටහනක්. ඉතින් ওই ටික තමයි මගේ plan එකේ තිබ්බේ. ඊට අමතරව ගොඩක් දේවල් ඔයාලට plan එකකට ඇඩ් කරගන්න පුළුවන්. example එකක් විදියට water tracker එකක්, sleeping tracker එකක්. ඒ වගේ දේවල් ඔයාලට ගොඩක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ගැන පුංචි ideas ගන්න පුළුවන් ඔයාලට printers app එකේ. පුංචි නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං කියන්නේ ඒකට ගිහින් බලන්න ඔයාලට ඕන cover pages, calendars ඒ හැමදේම මේකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම මේ දේ අපිට පුරුද්දක් විදිහට කරගෙන යන්න පුළුවන් නම් අපේ life එක ගොඩක් productive කරගන්න පුළුවන් කියලා මං හිතනවා. හැබැයි තව කෙනෙක් කරන නිසාවත් trend එකකට වගේ නම් කරන්න යන්න එපා. එහෙම වුණොත් අවුරුද්දේ අන්තිමට ඔය පොත බලද්දි ඔයාගේ පිටු ගොඩාක් ඉස්වදී. ඒක නිසා ඇත්තටම ආසාවක් කැමැත්තක් තියෙන මොකක් try කරලා බලන්න. එහෙම වුණොත් ඔයාගේ life එකත් ඔයාට productive කරගන්න මේක උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ journal එක එහෙම නැත්නම් plan එක ඔයාලා ආස විදිහට ඔයාලා කැමති විදිහට හදාගෙන 2026 සාර්ථක කරගන්න ලැබෙන්න කියලා මම ඔය හැමෝටම ප්‍රාර්ථනා කරනවා. Thank you for watching my video.